Hi, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක ජපුරට එන්න හිතන් ඉන්න නාමලට ජපුරේ කැම්පස් එකේ හොස්ටල් එකක් මොනවා වගේද කියලා පෙන්නන්න තමයි මම ඔයාලව එක්ක එන්න හදන්නේ. ඉතින් මම දැන් මේ ඉන්නේ පහළ ග්‍රවුන්ඩ් එකේ. ඔයාලට පේනවා ඇති අර එහා කොනේම බිල්ඩින්ග්ස් 4ක් තියෙනවා. ඒකේ වම් පැත්තේ තියෙන සුදු පාට බිල්ඩින් එක විමලාද සිල්වා හොස්ටල් එක. දකුණු පැත්තේ තියෙන පියරතන හොස්ටල් එක. ඉතින් මම ඉන්නේ විමලාද සිල්වා හොස්ටල් එකේ. අපේ කැම්පස් එකේ තියෙන ලොකුම කාන්තානේවාසිකාගාර සංකීර්ණ තමයි ඒ තියෙන්නේ. ඉතින් අපි ළඟට ගිහිල්ලා බලමු ඇතුළ මොන වගේද කියලා. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මුලින්ම අපිට හම්බෙනවා පියරතන හොස්ටල් එක. මේ හොස්ටල් එක පස්සේ හදපු එකක්. විමලාද සිල්වා හොස්ටල් එක කලින් හදපු එකක්. ඒක තමයි ගොඩක් පරණ හොස්ටල් එක. ඉතින් මං ඉන්නේ ඒකේ. අද මම ව්ලොග් එකේ ඉන්නේ ඒක ගැන. ඉතින් එද්දිම අපිට හම්බෙනවා ලොකු බුදු කුටියක්. ඒක හොස්ටල් දෙක මැද වගේ තමා තියෙන්නේ. මේ හොස්ටල් එක මං ඉන්න හොස්ටල් එක. මෙතනින් කැන්ටින් එකට යන්න පුළුවන්. මේ තියෙන්නේ වැඩන්ගේ ක්වාටර්ස්. මේ තියෙන කැන්ටින් එක මේක හොස්ටල් දෙකටම එක කැන්ටින් එකක් තමා තියෙන්නේ. සමහරලාට දිග පෝලින් තියෙනවා මෙතන. ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. ඉතින් ටිකක් උඩට යන්න ඕනේ. මෙතනින් කෙලින්ම උඩට ගියාම තියෙන රෙදි වනන තැන. තව පහළත් තව රෙදි වනන තැනක් තියෙනවා. මෙතන දකුණු පැත්තේ තියෙන වොෂ්රූම්ස්. මේ තියෙන්නේ මගේ රූම් එක. ඉතින් රූම් එක ඇතුළ නම් පොඩ්ඩක් පිළිවෙලක් නෑ. මොකද අපි යන්න ළඟ නිසා කට්ටියගේ බඩු එක එක තැන්වල තියෙනවා. මේ තියෙන්නේ රූම් එකෙන් එළිය බැල්කනි එකට ආවම තියෙන view එක. ඉතින් අපි ගිහින් බලමු ස්ටඩි ඒරියා මොන වගේද කියලා.
මෙතන එළිය කොරිඩෝ එකෙත් පාඩම් කරන්න පුළුවන්. හැබැයි ගොඩක් ලැප් යූස් කරන නිසා චාර්ජින් පෝට්ස් එහෙම අඩුයි. හැබැයි හොඳට හුළඟ නම් වැදෙනවා. පහළ තියෙනවා කොමන් ඒරියා එකක්. එතන ටීවී එකකුත් තියෙනවා. හැබැයි මං හිතන්නේ කවුරුත් බලනවා කියලා. එතන වැඩ කරන්නත් දැන් තියෙනවා. මෙතනින් පහළට ගිහිල්ලත් කැන්ටින් එකට යන්න පුළුවන්. හැබැයි ගේට් එක වහලා තියෙන්නේ. ආයි උඩට ගිහින් බලමු උඩ මොන වගේද කියලා. මේ තියෙන්නේ හොස්ටල් එක පේන හැටි එක කොටස් දෙකක් වගේ තමයි තියෙන්නේ. අර ඔයාලට මං ග්‍රවුන්ඩ් එකේ ඉඳන් පෙන්නුවේ ඒ කොටස් දෙකක් වගේ තියෙන්නේ එක හොස්ටල් එකක්. ගොඩක් වැඩ කරන්න ඉඩ තියෙනවා. හැම ෆ්ලෝ එකටම වගේ ස්ටඩි ඒරියා එකක් තියෙනවා ලොකු එකක්. මේ මෙතනත් වැඩ කරන්න පුළුවන්. හැබැයි ප්ලග් පොයින්ට් ගොඩක් අඩුයි. එක ලොකු ස්ටඩි ඒරියා එකක්. මෙතන තැනින් තැන ප්ලග් පොයින්ට් තියෙනවා. හැබැයි මැද ඒ වගේ වැඩ කරනවා නම් ගොඩක් ලැප් යූස් කරනවා නම් ප්ලග් පොයින්ට් නැහැ. ඇත්තටම මෙතනින් උඩට ගියාම ලස්සනට ඉර බැහැගෙන යනවා හැම බලන්න පුළුවන් හවසට. මේ මෙතන ඉස්සරහා තියෙන්නේ රෙදි වනන ඒරියා එක. එතෙන්ට යන්න පුළුවන් හවස 6:00 වෙනකන් විතරයි. මේ ඒරියා එකට ඕන වෙලාවක එන්න පුළුවන්. ඒ කියන්නේ රෑ කීය වුණත් එන්න පුළුවන්. ඉතින් කැම්පස් එන්න හිතන් ඉන්න නංගිට මේක වැදගත් වීඩියෝ එකක් එන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඇත්තටම හොස්ටල් ජීවිතය කියන්නේ කෙනෙක් ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්න ඕනිම කාලයක් කියලා මං හිතනවා. යාළුවෝ එකට කාලා එකට බීලා එකට නිදාගෙන ඒ ජීවිතය ඇත්තටම මහා ලස්සනයි. ඒක මං හිතන්නේ මට ආයේ කියලා. මම පොඩි කාලෙත් හොස්ටල් හිටියා. ඒ වුණාට කැම්පස් ජීවිතේ හොස්ටල් එක කියන්නේ ඒක වෙනම එකක්. කවුරුත් නීති දාන්නෙ නැහැ. කවුරුත් වැඩි ඇඟිලි ගහන්නෙ නැහැ අපේ වැඩවලට. ඉතින් ඇත්තටම ලස්සන කාලයක් මම මේ ගෙවුවා. ඉතින් තව ටික දවසකින් මට මේකෙන් යන්න වෙනවා. ඉතින් ලොකු මතක ගොඩක් එකතු වෙලා තියෙනවා. ඇත්තටම සුන්දර කාලයක්. ඔයාලත් ඇවිල්ලා මේ ජීවිතේ විඳලා බලන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි. सातों की होया एक सूर पे मैं बारी जवा